ඔයාලා දන්නවද දවසට 40000ක් වෙන ක්‍රමයක්? ඒත් AI වලින් නෑ නේද? හරි මම අද ඔයාලට කියලා ChatGPT එකෙන් කොහොමද දවසට රුපියල් 40000ක් වෙන්නේ කියලා. බොරුවක් නෙමේ මේක හරියට කරුවොත් රියල් මනි වාට සල්ලි මේ බැංකුවට දාගන්න පුළුවන් අද ඉඳලම වැඩ කරලා අදම සල්ලි දාන්න පුළුවන් බැංකුවට. අන්න ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් තමයි මම අද ගිහින්නේ. ඒත් AI යූස් කරලා ලොකු එඩිට් නෑ ලොකු පැය ගණන් වාට නාස්ති වෙන්නම ඕනේ. වාට ඕනේ විනාඩි 5ක් 10ක් වගේ පොඩි කාලයක්. හැබැයි මෙතන තියෙනවා වැඩ 4ක් 5ක්. ඒ ඔක්කොම කරනවට අඩුම පැයකමාරක් යයි. ඒ පැයකමාරෙන් ඔයා 40000ක් වෙනවා. හරි. ඔයා 40000 මාසෙන් ඔය දැන් මාසයක් ඔය හිව්වොත් ඔයා පොඩ්ඩක් නිකමට වැඩි කරලා බලන්න. මම මෙතන වැඩි ගන්නේ නැහැ. ඔයා නිකමට වැඩි කරලා බලන්න කීයක් එනවද කියලා. මේක ස්කෑම් එකක් නෙමෙයි. මේක හරියට කරොත් ඔයාට රිසල්ට් එක සුපිරි. ඒ නිසා ඔයා මේ වීඩියෝත් එක දිගටම රැඳෙන්න අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් කරන්න බෙල් එක නැතොල්ල තියන්න. එතකොට මම දාන මේ වගේ සුපිරි වීඩියෝ ඔයාට ගෙන්න ගන්න පුළුවන්. ඔයාගේ නොටිෆිකේෂන් එක මාර්ගය ෆෝන් එකටම. ඒ නිසා මම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. හරි අපි යන වීඩියෝ එකට මොකද්ද බලමු පළවෙනි ක්‍රමය කොහොමද කරන්නේ? ඒ විදිහ අපි බලමු අපේ වීඩියෝ එකට ගිහිල්ලා. හරි. මම කියන්නම් ඔයාලට පළවෙනි එක කොහොමද කරන්න කියලා. හරි ඉස්සෙල්ලාම ඔයා Fiverr හරි Upwork වගේ වෙබ්සයිට් වල මේ gig එක පබ්ලිෂ් කරන්න පුළුවන් ChatGPT use කරලා. සර්විස් දෙන්න පුළුවන් ChatGPT එකකින්. ඒ කොහොමද කිව්වොත් ඔයාලට YouTube කරන කට්ටිය දැකලා ඇතිනේ. ඒගොල්ලෝ ස්ක්‍රිප්ට් එක බලන්න තමයි කියන්නේ. හරිද? මාත් මේ බලන්නේ ස්ක්‍රිප්ට් එක කියන්නේ. හරිද? ඒත් මම අතින් ලියවෙන ස්ක්‍රිප්ට් මම AI වලින් තමයි ස්ක්‍රිප්ට් එක ලියාගත්තේ. මේ අපිට පොඩි තැන් වෙනස් කරන්න ඕනේ. ඒ ටික කරලා මේ මම ස්ක්‍රිප්ට් එක ඔයාලට දෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මේ ස්ක්‍රිප්ට් එක. හරිද? ඒ ස්ක්‍රිප්ට් එක මම ඔයාලට කියනවා. අන්න ඒ වගේ YouTube කරන කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටියට ස්ක්‍රිප්ට් හදන්න වෙලාවක් නැති වෙනවා. අන්න ඒ වෙලාවක් නැති වුනහම ඒගොල්ලෝ යනවා මේ Fiverr අන්නේ Upwork අන්නේ වගේ වෙබ්සයිට් වලට. ඒ වගේ වෙබ්සයිට් වලට ගියාට පස්සේ කට්ටිය ඉතින් කික් දාලා තිබ්බොත් ඒගොල්ලන්ට ඉතින් ඒ රෙවෙනියු එක යනවා. ඒ කියන්නේ සල්ලි ගන්න යනවා. හරිද? ඊට පස්සේ මේ ඔයාලට තියෙන්නේ මම මේ වගේ ස්ක්‍රිප්ට් ලියනවා. අන්න ඒ වගේ ගිග් එකක් දාන්නවා. Fiverr හරි Upwork එකයි. මේක හැබැයි කැප වෙලා කරොත් ඔයාලට ලොකු ගන්න ඉන්කම් එක ඔයාලට හොයාගන්න පුළුවන්. අඩුම ඔයාලට 4යි එන්න ඕනේ. ඒකෙන්ම ඔයාලට 40000ක් හොයාගන්න පුළුවන්. මම තව ක්‍රම කියනවා. ඒ වෙන්නේ නැතුව මේකේ වැඩ 4ක් 5ක් කවුද 40000ක් හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ දැන් ඉඳලම ඔයා ස්ක්‍රිප්ට් එකක් ලියන්න. ඔයා ChatGPT කියලා කියන්න මේ මට මෙන්න මේ වගේ ස්ක්‍රිප්ට් එකක් ඕනේ සිංහලෙන් කියන්න. ඉංග්‍රීසියෙන් බොරුට දාන්න ඕනේ නැහැ. මට ඉංග්‍රීසි පුළුවන් නම් ඉංග්‍රීසියෙන් දාන්න. සිංහල පුළුවන් නම් සිංහලෙන් දාන්න. මෙයාට සිංහලත් පුළුවන් ඉංග්‍රීසි පුළුවන් කිසිම අවුලක් නැහැ. එයා සිංහලෙන් ලියලා දෙනවා. ඉංග්‍රීසියෙන් ලියලා දෙනවා. මම නම් දාන්න ඇත්තටම සිංහලෙන්. මම සිංහලෙන් දාලා මේ ඒතකොට මට කියන්න පුළුවන් ලේසියෙන් හර වෙන්න ඕනේ නැහැ. ඒ නිසා සිංහලෙන් දාන්න. ඊට පස්සේ ඔයා දැන් ඒ කලයන්ට් දෙද්දි ඔයාගේ සිංහලෙන් හරි යාට ඕන දේ දෙන්න. ඒ පොඩි තැන් එයාගේ අඩුපාඩු වෙනවා ChatGPT එකේ. ඒක පොඩ්ඩක් හදලා ඔයාගේ අතින් හදලා ඔයා දෙන්න ඒක. කිසිම අවුලක් නැහැ. ඒ නිසා මේ අන්න ඒ වගේ Upwork මේ Fiverr වගේ වෙබ්සයිට් වල ඔයා පබ්ලිෂ් කරන්න. මේ වාගේ ගිග් එක. එතකොට තවත් ඔයාට වැඩ එනවා. ඔයාට දවස් රඩුව අනිවාර්යයෙන් ඔයාට වැඩ 5ක්වත් අඩු වෙනවා ඒ වගේ දැම්මොත්. ඒ නිසා ඔයා අද ධම්ම එක දාන්න. ඊට පස්සේ ඔයාට තියෙන ඉන්කම් එක එනවා. මම තව වැඩ කියනවා. ඒ ටික ඔක්කොම කරොත් ඔයාට AI වලින් ලොකු ගාණක් හොයන්න පුළුවන් දවසට. මේ දවසකට මම මේ කියන්නේ. හරිද? මේ මුළු වීඩියෝ එක ඉවරනකම් ඔයා බලන්නකෝ. ඔයාලා දවසට 40000 ගන්න පුළුවන්. මම ආසන්න වශයෙන් තමයි 40000 කියලා කියන්නේ. ඒ නිසා 40000ක් ෂුවර් කරනවා බලන්න මේ වීඩියෝ එක. හරි අපි යන් දැන් දෙවෙනි මේ කොහොමද දෙවෙනියට මොකද වෙන්නේ අපි යන්නේ බලමු දැන් ගිහිල්ලා. හරි දෙවෙනි එක පොඩ්ඩක් ඊසි එකක්. ඒක තමයි Facebook page කරේ කට්ටිය ඉන්නනේ. page කරන කට්ටිය ඉන්නනේ. ඒගොල්ලන්ට hashtag මේ post idea අන්න ඒ වගේ ඒවා දාලා account එක management කරන එක. ඒකෙන් ඔයාට සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයාට ඩොලර් 100ක් 200ක් අතර මුදලක් ඔයාට ගන්න පුළුවන්. ඒ මුදල ගන්නෙත් සාමාන්‍යයෙන් ඔයාට මෙහෙම ගන්න පුළුවන්. ඔයාට අද දාන්න පුළුවන් මම මේ වගේ වැඩ කරනවා. ඒ වගේ පෝස්ට් එකක් හදන්න පුළුවන් ඔයාට. මම මේ වගේ පෝස්ට් අයිඩියා දෙනවා. මම මේ වගේ හැෂ්ටැග් දෙනවා. විතර වයර් යන්න අප්
ගන්න මේ උඩට යන්න මේ හැෂ්ටැග් දෙනවා මේ ටයිටල් දෙනවා අන්න ඒ වගේ පොඩි දේවල් ගැන ඔයා මේ පොඩ්ඩක් අපි ලස්සන පෝස්ට් එක හදන්න ඕනේ. පෝස්ට් එක හදලා ඔයා Facebook එකට දාන්න පුළුවන්. ඔයාට තව පුළුවන් දාන්න TikTok YouTube පෝස්ට් එකක් උනත් දාන්න ඕනේ නැහැ. පොඩ්ඩක් රීච් channel account එක ගන්න දාන්න පොඩ්ඩක් YouTube එකේ දාන්න. තව තියෙන හැම platform එකේ දාන්න. Instagram ඔය තියෙන්නේ අන්නේ හැම එකෙම දාන්න. මොකද views එක දෙක හරි යනවනේ මොනේ. ඊට පස්සේ වැඩිපුර දාගෙන යන්න. හරිද? දවසට එක ගානේ වගේ දාගෙන යන්න. හරිද? ඔයා දැන් බලන්න ඇති කොහොමද දැන් මේ අයිඩියා ගන්න කියලා. අයිඩියා ගන්න ChatGPT තමයි. හරිද? AI ඔක්කොම AI. හරිද? AI එකෙන්ම තමයි ඔක්කොම ගන්න. ඔයාලට තියෙන්නේ දැන් ක්ලයන්ට් ඕනේ දැන් ඔයා හිතන්න දැන් මිහිසරි කියලා මගේ නම. හරිද? මිහිසරි කියලා මේ නේම් එකක් ඕනේ. නේම් එක කියන්නේ මේ බිස්නස් නේම් එකට ලෝගෝ එකක් ඕනේ. හරිද? මිහිසරි තමයි බිස්නස් නේම් එකේ නම. හරිද? ඊට පස්සේ ඔයා ChatGPT දෙනවා මේක තමයි ඔයා සිංහෙන් දාන්න. මට ඕනේ මිහිසරි කියලා බ්‍රෑන්ඩ් නේම් එකක ලෝගෝ එකක්. හරිද? එතකොට එයා ලස්සන ක්‍රියේටිව් ලස්සන හදලා දෙනවා ChatGPT එකෙන් මේ වගේ ලෝගෝ එක. ඔයාලා ඊට පස්සේ ක්ලයන්ට් දෙන්නේ අර $100ට. එයා දන්නේ ChatGPT කියන ඔයා ChatGPT එකෙන් දැනගත්තට ඔයා ඔයා තරම් දන්නේ නැහනේ. ඒ කියන්නේ එයා ඒක කරගන්න දන්න නිසා ඔයාලට දෙන්නේ ඒක. ඒ නිසා ඔයා $100 200ක් ඔයාලට ඒකෙන් උපය ගන්න පුළුවන්. ඒ අයිඩියා ඔක්කොම ඔයාලට දුන්නාට පස්සේ ඔයාලට $100 200ක් ඔයාලට අනිවාර්යෙන් වන්න පුළුවන්. ඒකත් ඔයා නිකන් ඉන්න එපා. ඒකත් ඔයා Fiverr, Upwork, Amazon අන්න ඒ වගේ වල වෙබ්සයිට් වල දාන්න. එක දිගට දාන්න. මේ ඒක දිගට දැම්මොත් තමයි ඔයාලට ඉතින් කොහෙන් හරි ඔයාලට වැඩ එනවා. ඒ නිසා මේ ඔයා හැම එකෙම දාන්න. එතකොට මේ ඔයාලට කොහෙන් හරි වැඩක් ආවොත් ඔයාගේ අතට සල්ලි එනවා. ඒ නිසා මේ දාන්න. අනිවාර්යෙන් YouTube, TikTok, Facebook, Instagram අන්න ඒවේ හැම තැනම දාන්න. මම කියනවාට හරි. අපි යන් දැන් තුන්වෙනි එකට මේක දෙවෙනි එක පොඩි ලේසි. මොකද හැබැයි ලේසි වගේ නෙමෙයි ගාන. දැන් ගාන ලොකුයි. ඒ වුණාට වැඩේ ලේසි. මම නම් කියන්නේ මේක හරියට කරන්න. මේක හරියට කරොත් ඔයත් කුඩ. මේ නිසා මේක හරියට කරන්නකො. ඒ නිසා අපි දැන් යම් තුන්වෙනි කොටසට. හරි. තුන්වෙනි එක තමයි ඔයාලට පුළුවන් AI වීඩියෝ channel එකක් හදන්න. ඒ කියන්නේ YouTube channel එකක් වේවා TikTok නෑ බා මොකද සල්ලි හම්බෙන්නේ නෑ කීයටවත් TikTok එකේ දැම්ම ඔය කට්ටිය දාන සල්ලි වන්න පුළුවන්. හරි එයාලා වීඩියෝ හරි බලලා TikTok එකත් හදාගන්න එක අවුලක් නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ. හරි. ඊට පස්සේ ඔයා ගන්න ඕන දෙයක් තමයි මේ Facebook, YouTube අන්න ඒ වගේ තැන්වල ඔයා මේ channel එක හදන්න AI වීඩියෝ දාන්න පුළුවන්. ඔයා ChatGPT එකේ නිකම්ම සර්ච් කරලා බලන්න මේ AI වීඩියෝ හැබැයි no copyright කියලා සර්ච් කරන්න. no copyright වදින්න නැති වෙබ්සයිට් තියෙනවා. copyright අදුනොත් ඔයාගේ වීඩියෝ අපරාධ වට ඉන්කම් එකක් එන්නේ නැහැ. මොනිටයිසේෂන් ඇප්ලයි කරන්න හම්බෙන්නේ නැහැ YouTube channel එකේ AI මේ එක වෙබ්සයිට් වලින් ගත්තොත්. ඒ නිසා no copyright මේ AI වීඩියෝ ක්‍රියේෂන්. එතකොට එහෙම සර්ච් කරලා පස්සේ AI voice එකත් එක්ක ඔයාලට ඒ ක්‍රියේටිව් මේ ඔයාලට ක්‍රියේට් වෙලා එනවා ඔයාගේ වීඩියෝ එක. එතකොට ඔයාට පුළුවන් ඔයාගේම channel එකක් ඔයාගේ මේ වීඩියෝ ඔයාටම ඉන්කම් එක දාන්න පුළුවන් මාසෙට. එතකොටත් ඔයාට සල්ලි ගන්න පුළුවන්. මම මේ ඔයාට ක්‍රම කියන්නේ ඔයාට කැමතික් ඔයාලන් කරන්න. මේ ඔක්කොම කරොත් ඔයාට ඉතින් මට දැනන්න බෑ කොච්චර ගන්න කියලා. ඒ නිසා මම කියනවට මෙන්න මේ ක්‍රමය කරලා බලන්න. මොකද channel එක තියෙද්දි ඉස්සරහට හොඳයි අනාගතේ කොහොමත් මේ තාක්ෂණයත් එක්ක යන්න. ඒ නිසා මම කියන්නේ channel එක හදන එකත් හොඳයි. මේ වට ඉන්කම් එකක් වෙනවා. මේව නැති වෙන්නේ නැහැ කවදාවත් මම කියන්නේ. ඒ නිසා මේ ඔයා අනිවාර්යෙන් ඒ වගේ දෙයක් කරන්න ඒකත් හොඳයි. ඒකත් ඔයා ChatGPT එකෙන් අහන්න. මේ ඒකත් ඔයා ස්ක්‍රිප්ට් එක ඔයාගෙම ලියාගෙන AI වීඩියෝ ඔයා හදන්න. AI වීඩියෝ දැක්කා ඇතිනේ. ඔය කුණුහරු පේන ඒව නෙමෙයි මම කියන්නේ මේ ඔය තියෙන්නේ ඔය සුපර්මෑන්ලා බැට්මෑන්ලා අන්න ඒවත් AI වීඩියෝ. හරිද? ඒවත් AI වීඩියෝ තියෙනවා. අන්න ඒවා හදන්න පුළුවන්. ඔයාලා දෙකක් නැද්ද දන්නේ නැහැ. ඒ වගේ වීඩියෝ හැදුවොත් ඔයාට ලයික් ගානක් එනවා. මොකද ඔයා TikTok YouTube එක දැකලා ඇති මේ ගොඩක් එනවා. ඒවටම ලයික් views ගොඩක්. හරිද? ඒව බලන කට්ටියත් ඉන්නවනේ. ඒ නිසා ඔයා අර බොරු ඒව හදලා දාන්න එපා. මම කියන්නේ අර ඇත්තම වගේ AI වීඩියෝ හදන වෙබ්සයිට් තියෙනවා ෆ්‍රී. හරිද? ෆ්‍රී තිබ්බේ නැතත් අර ට්‍රයල් දෙනවා. ට්‍රයල් දුන්නාට පස්සේ අපිට ඊමේල් අහක් කර අපිට හදාගන්න පුළුවන් මේ AI වීඩියෝ ඉවරලා.
ඒ නිසා අන්නේ ක්‍රමය අත්හදලා ගන්න. මොකද මාත් ඒක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මාත් හිතනොත් කරන්නේ දැම්ම බලාපොරොත්තු වෙන්නේ ලොකුවට මේ හරි අපි දැන් යන් එන 4 වෙනි වීඩියෝ එකට. හරි 4 වෙනි ක්‍රමය තමයි මේ ඔයාලට පුළුවන් මේ ChatGPT එකෙන් prompt එක අරගෙන ඒ කියන්නේ digital මේ ප්‍රොඩක්ට්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් e-book එකක් හදන්න. ඒකත් මේ වට ඩොලර් ගානකට වට විකුණන්න පුළුවන් Fiverr එක තැන් වල දාලා eBay අර මේ අන්නේ වගේ තැන් වල දාලා ලොකු ගානක් වට හොයාගන්න පුළුවන්. ඒක නෝත් ලොකු පොතක් හදුවොත් ලොකු ගානක් පොඩි පොතක් හදුවොත් අර පොඩි ගානක්. හැබැයි කතාව ලස්සන නම් ලොකු ගානක් හොයන්න පුළුවන්. කතාව ලස්සන නැත්නම් ඒත් පොඩි ගානක් හොයන්න පුළුවන්. දවසකට ඔයාලා ලොකු ගානක් හොයන්න පුළුවන්. prompt එකත් ඔයාලා ChatGPT එකෙන්ම ගන්න පුළුවන්. ඔක්කොම AI. ඒ නිසා ඔයා ඔක්කොම ChatGPT එකෙන්ම අහන්න කිසිම අවුලක් නැහැ ChatGPT එකේ. ඔක්කොම අහලා ඔයා වැඩ දෙන්න මේ අනිත් මිනිස්සුන්ට. ඔයා ගත්තේ සල්ලි ඔක්කොම. ඒ නිසා මම කියනවාට මේ වැඩේ කරන්න. එතකොට ඔයාලට අතර ලොකු ගණක් එනවා. මම මේ ක්‍රම හතරෙන් කිව්ව ක්‍රම හතරෙන් ඔයාලට කැමතියක් ඔයාලට අරගෙන ඔයා හරියට කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම ලොකු ගණක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම දැන් එකක් පටන් ගන්න. එතකොට ඔයාලට ඉදිරියට මාර ගේම් එකක් වට ගහන්න පුළුවන්. ඒ නිසා දැන් ඉඳන්ම ඔයා පටන් අරන් දැන්ම ඔයා වැඩේ කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ අවුරුදු 20 25 හරි ඒ වයසේ ඉන්න කෙනෙක් හරි ඉදිරියට ඇද්දි මාර ගේම් එකක් ගන්න පුළුවන්. මේ දැන් මේ වැඩේ කරොත් මම තව ඉස්සරහට වීඩියෝ ගේනවා. හරි ඒ වෙත් තියෙන වීඩියෝ බලලා තව වට දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා මේ මම කියන විදිහට වැඩ ටික කරන්න. එතකොට මේ වට මේ ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මම තව මේ ෆයිබර් එක ගැන වීඩියෝ ටික ගේනවා ඉදිරියට. එතකොට ඒ ටිකත් බලලා ගිග් එකක් එමු දාන්න තව ගේන්න ඕනේ. තාම මම ගෙනාවේ නෑ ඒවා. account එක දෙන විතරයි ගෙනාවේ. හරි මේ දැන් ගිග් එකක් එමු දාන්න මම ගේනවා. හරි මේ අපි අලුත් වීඩියෝකින් හම්බෙමු. අද අපි සමු ගන්නවා.